ඇලේ නාලා ඇලේ බෑලා නාන්න කලින් සමහරට බැස්ස නාවන්නත් ඉඩ තියෙනවා. බලමුකෝ මේක මොකද අප්පා වෙනවා කියලා. ගොඩ දවසකින් මේ දෙන්නත් ආවේ. right. දෙන්න දෙපැත්තටද ගියා. එක තැනකට ගියා. අද thank you කියන්න බැරි වුණා දෙන්න දෙපැත්තකටනේ ගියේ. අද ඕම තමයි වැඩේ උනේ. නම් දෙන්න ඔන්න සැපට නාගෙන ගියපොද. අම්මා නියමයි වතුර ටික නම් කොට දවසකින් මාත් ආවේ සීතලයි. මේ ටයිම් එකට මං හරිම ආසයි නාන්න හොඳ ටයිම් එක. ඉතින් අද මම උදේම දවස පටන් ගත්තා. අද කොල්ල නැගිට්ටේ 5 මාට්ටද කොහෙද? ඔව්. උදේ පාන්දර 5 මාට්ට අප්පා ඒක ඇදලා. එතනනේ දෙන්නගේ ටියුන් එක. ආතල් එකේ වත්තර බහැලා පොලොස් කැඩුවා. පොලොස් අප්පට රිකෝස් ගෙඩිය තාම එතන අමතුණා නේද? මේ පොලොස් කඩලා පොලොස් ගිලි 9ක් කැඩුවා. තව සුපිරි කැම ටිකක් කැඩුවාද. ඔන්න උදේම දවස පටන් ගත්ත එකෙන් මරු වැටියක් උනා ඔයාලටත් මම පෙන්නන්නම්. පොලොස් කඩලා මම අද පොළ අපේ ගමේ පොළ නිකන් වැටිලා යන එක අපරාධෙනේ. මං කඩලා ගිහින් දැම්මා පොළට. පොළේ ඉන්නවනේ මගේ සගයෝ. පොළට දුන්නා එයාලට විකුණන්න කියලා. නැත්තම් නිකන් වැටලා යන එකට දැන් මේ දවස්වල හැමතැනම හැබැයි පොලොස් තියෙනවා. මේ එහෙම ලොකු ගාණක් නැහැ. නමුත් කමක් නැහැ. නැතුවට මොකද නේ කීයක් හරි හම්බ වෙනවනේ. ඉතින් ඔයාලගේ වත්තේ ආරම්භණන් තියෙනවා. ඔයාලා තේම පෙරකන් මේව හොඳයි. ඉතින් ඔන්න අපි එනං මං අද හැමදාම බෑනේ මේ බඩගින්න ඉන්න. මං අද කෑමක් අරගෙනම ආවිල්ලා මෙතන ඉඳන් කාලා කතා බහකුත් දාගෙන මේ අපේ ඇලේ දොලේ පැනලා නාලා අප්පට සිරි තෙල් ගන්න බැරි වුණා වුන් අද. කමක් නැහැ. දැන් කොහොමත් එක බැරි වුණා ඒකත් හොඳයි. කමක් නැහැ. right. බලන්නකෝ ඒ වතුර පාරේ ලස්සන හඬ. මේ හඬේ ලස්සන. ගොඩ දවසකින් මාත්තාවේ පීපීලටත් උල් සැපක් දෙන්න ඕන නිසා සහ මමත් නාපු නැති නිසා right. Ya අපි සුපුරුදු පරිදි අම්මට සික් අපරාධේ වැටුනේ නැහැ. දැන් කොහොමද මෙතන උල් තියෙන්නේ කෙලින්ම උල් තියලා අපෙන් වැටෙනවා. උල් තියලා සික් අපරාධ. Dumbase